Hi guys, welcome back to my YouTube channel. අද මම යන්නේ දියත පාක් එකට. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි දැන් මේකේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. මේක ඇතුළට ගියපුවා අපිට මේකේ තියෙන ආර්ට්ස් එතකොට කිඩ්ස් පාක් වගේ දේවල් ගොඩක් ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පාක් එක ඕපන් කරලා තියෙන්නේ 2014 වල. මේ පාක් එක ඇතුලේදී අපිට මේ ලේක් එකේ බෝට් ට්‍රිප් එහෙම යන්න පුළුවන්. මේ ලේක් එක දියවන්නා ලේක් එකේ කොටසක්. අපි දැන් මේ ඊළඟට ඇවිල්ලා ඉන්නේ දියත පාක් එකේ children playground එකට. මේ playground එකේ පොඩි ළමයිට ගොඩාක් විනෝද වෙන්න තැන් තියෙනවා. ඒ වගේම ලොකු කට්ටියරුණත් ඇවිල්ලා ඉඳගෙන ඉන්න නිස්කලංක පරිසරයක් මෙහි තියෙනවා. බෝට් ට්‍රිප් එකේදී අපිව දියත පාක් එකේ ඉඳන් දියත ස්ටේෂන් එකට එක්කන් එනවා. ඇත්තටම දියත ස්ටේෂන් එක ගොඩාක් ලස්සන තැනක්. එතනදී අපිට ගොඩාක් delicious foods try කරලා බලන්න පුළුවන්. ඒ වගේම අපිට ආයෙත් දියත ස්ටේෂන් එකේ ඉඳන් දියත පාක් එකට ඒ බෝට් එකකින්ම යන්න පුළුවන්. ඉතින් මං අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් ඔයාලව මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් bye bye guys.